Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. Hi guys, කොහොමද ඔයාලට? අද අපේ චූටි නංගිගේ බර්ත්ඩේ එක. ඉතින් අපි හිතුවා නංගිලා දෙන්නවයි අම්මවයි එක්ක පෝට් සිටි එකට යන්න. ගිහින් හම්බෙමු. අපි දැන් පෝට් සිටි එකේ එන්ට්‍රන්ස් එක ගාවට ආවා. අපි එනකොට රෑ 9ට විතර ඇති. අද නම් පාලමේ ලයිට් එකවත් දාලා තිබුණේ නැහැ. පාලම ළඟටවත් යන්න බැරි වුණා. ඔක්කොම පාරවල් වහලා තිබ්බේ. ඉතින් අපි හිතුවා කෙලින්ම ආටිෆිෂල් බීච් එක ගාවට යන්න. අපි හිතපු තරම් නම් ලස්සනට තිබ්බේ නෑ. මොකද ගොඩක් තැන්වල ලයිට් ඕෆ් කරලා තිබ්බේ. අපිට ආරංචි වුණ විදිහට නම් අලුතෙන් තව කොටසක් හදනවලු. ආටිෆිෂල් බීච් එක ඉස්සරහා පාකින් එකකුත් තියෙනවා. ඉතින් අපි මේ පාකින් එකෙන් වාහනේ දාලා දැන් ඇතුළට යන්න හදන්නේ. අපි දැන් පෝට් සිටි එකට ඇවිල්ලා ඉන්නේ. අපි හැමෝම ආපු මේ පළවෙනි වතාව. අපි ඇතුළට ගිහින් බලමු. වෙනදට නම් මේ දෙපැත්තෙම ෂොප් පැරලලා තියෙන්නේ. ඒත් අද නම් එක පැත්තක කඩවල් දෙක තුනක් විතරයි ඇරලා තියෙන්නේ. මාරම ලස්සනයි මේක ඇතුළ. බීච් එකේ මේ පැත්තට ලොකු රැලි නම් එන්නේ නෑ. මොකද ඉස්සරහින් ගැටියක් බැඳලා තියෙන්නේ. නංගිලා දෙන්නත් එක්කන් රැල්ලත් පාගලා ටිකක් එයාලත් එක්කන් සෙල්ලමුත් කරා. මෙතන ඔයාලට ඕන නම් බෝට් රයිඩ් එකක් වුණත් යන්න පුළුවන්. මෙතන එක එක රටවල් වල කෑම තියෙන ෂොප් ගොඩාක් තියෙනවා. මේ ෂොප් වල ලංකාවේ අයට වඩා පිට රටවල් වල අය තමයි වැඩියෙන් හිටියේ. අපි දැන් පෝට් සිටි එකේ නම් ඇවිදලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ වන් ගෝල් ෆේස් මෝල් එකට. අපි යනකොට හිතන් ගියේ වන් ගෝල් ෆේස් එකට යන්නම් කියලා. ඒත් ගොඩක් රෑ වෙලා හින්දා අපි තීරණය කරා ගෝල් ෆේස් එකේ ඉන්න. මේ හරියෙන් දවල්ට යනකොට වගේ නෙමෙයි. රෑට යනකොට පුදුම ලස්සනක් තියෙන්නේ. අනිත් එක රෑට වාහන ගොඩක් අඩු හින්දා ලොකු සද්දෙකුත් නැහැ. මම මීට අවුරුදු 3කට කලින් මේ වගේ ලස්සන තැන් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. මම හිතන්නේ අපේ පැත්තේ 150ක්වත් මේ පැතිවලට ඇවිත් නැතුව ඇති. මම මුලින්ම වන් ගෝල් ෆේස් මෝල් එකට ගියපු දවසේ පුදුම හිතුණා. මේ තරම් දේවල් තියෙනවද කියලා. කොහොම හරි අපි ගමක ඉඳලා ඇවිත් කොළඹ ජීවිතේ විඳිනවා. සමහර වෙලාවට විඳවනවා. අපි දැන් ගෝල් ෆේස් එකට ඇවිල්ලා ඉන්නේ. මම මේ ගමන එන්න වැඩිපුර හේතුවක් වුණේ
මගේ GoPro එකේ නයිට් මෝඩ් එක කොහොමද කියලා බලන්න. GoPro එකේ නයිට් මෝඩ් එක ගන්නන්න නැහැ. ඒ වුණාට අපිට රෙකෝඩ් කරලා රිසල්ට් එක බලන්න පුළුවන් නේ. ඒකයි. ඒත් මං හිතුව තරම් වැරද්දක් නැහැ. වීඩියෝස් ටික ලස්සනට තියෙනවා. හැබැයි iPhone එකේ තරම් නම් ක්වොලිටියක් නැහැ. අපි මේ ගියේ වීක්ඩේ එක ගියත් ලොකු සෙනගක් හිටියා. එතකොට හිතාගන්නකෝ වීකෙන්ඩ් එකේ කොච්චර සෙනගක් එනවද කියලා. අපි කොළඹ මේ වගේ තැනකට ඇවිත් ගන්න ෆීලින් එකට වඩා ලොකු ෆීලින් එකක් අපේ පැත්තේ වැව් බැම්මක් උඩට ගිහින් හිටියනම් එනවා කියලා මට හිතෙනවා. අපි බීම එකක් ගත්තා ඊට පස්සේ. මොනවද පෙප්සි එකක් දෙන්න. පෙප්සි ලීටර් එකක් මේක ලීටර් එකක් දෙන්න. ලීටර් පෙප්සි උන. ඊට පස්සේ අපි ඒකත් අරගෙන පොඩ්ඩක් කතා කර කර ඉඳලා තීරණය කරා ගෙදර යන්න කියලා. මොකද අම්මලට අදම ගෙදර යන්න ඕනේ කිව්වා. ගොඩක් රැ වුණොත් අමාරු හින්දා එහෙම අපි යන්න පිටත් වුණා. යාළුවනේ අපි දැන් යන්න හදන්නේ. අපේ වීඩියෝ එක දැන් ඉවරයි. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.